ලෝවාසී බෞද්ධයන්ගේ මෙන්ම සියලුම දෙව් මිනිසුන්ගේ ගෞරවාදරයට පත් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන්නු ජීවමාන ගෞතම බුදුරජාණන් වහන්සේ දුටු වාසයේ හැඟෙන මා හැඟි මහා වස්තුව වන්නේ ශ්‍රී වාම දළදා වහන්සේ. සුවසූ දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබී ඇති මහර්ග සම්පත ගැන තමයි අද අපි කතා කරන්නේ. බෞද්ධයන්ට වගේම ලෝවාසී මහත් වූ මහා ජන ප්‍රජාවටම මේ මහා උරුමය සියසින් දැක ගැනීමට අවස්ථාව මේ වන විට ලැබී තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී දළදා දැක්ම මේ වන විට අප රට තුළ සිදු වෙමින් පවතිනවා. වසර 16කට පසු මෙවැනි දළදා දැක්මක් පැවැත්වීම බෞද්ධයන් වන අපට නම් මහා සතුටක් ගෙන දෙන්නක්. අද අපි කතා කරන්නේ ඒ මහා උත්තම දළදා වහන්සේගේ ප්‍රාතිහාරයන් ගැන. ඉතින් අපේ උතුම් දළදා වහන්සේ මෙරටට වැඩම වන්නට පෙරද මෙරටට වැඩම වූ පසුද මහා ප්‍රාතිහාරයන් රැසක් සිදු වූ බව සාක්ෂි සාධක සහිතවම දක්නට ලැබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ ධාතුන් වහන්සේලා මල්ල රජදරුවන් සහ ද්‍රෝණ බමුණා විසින් බෙදා දීම් සිදු කරලා තිබෙනවා. එහිදී වාමදන්ත ධාතුන් වහන්සේ හිමිව තිබුණේ කේම මහරහතන් වහන්සේ. උන්වහන්සේ එය පූජෝපහාර දැක්වීම සඳහා කලිඟු රට බ්‍රහ්මදත්ත රජු වෙත පවරා තිබූ අතර පසුව ගුහසිව රජු එය ආරක්ෂා කරනු ලැබුවා. නමුත් දළදා වහන්සේ ලබා ගැනීම පිණිස වෙනත් රජවරු ගුහසිව රජු හා යොදවදින්නට ආ නිසා ගුහසිව රජු තම බෑනා වූ දන්ත කුමරුටත් දියණිය වූ හේමමාලා කුමරියටත් දළදාව රැක ගැනීමට බාර කර තිබෙනවා. ඔවුන් දෙදෙනා බමුණු වෙස්ගෙන දළදාව හිසකේ අතර සංගවාගෙන සිංහලද්වීපයට ඒ කියන්නේ අපේ රටට පැමිණිලා තියෙනවා. කොහොම වුණත් මේ ගමන ලෙහෙසි පහසු ගමනක් වුණේ නැහැ. Taman ඊට ආදරයෙන් ගෞරවයෙන් රැකගත් මේ උතුම් වස්තුව හරි පරිස්සමට ලංකාද්වීපයට ගෙන යන්නට වීම මහා භාරදූර කාර්යයක්. ඒ යන ගමනේදී ගිමන් හරින්නට ගඟක් අසබඩ නැවතුණු ඔවුන් දෙදෙනා දළදා වහන්සේ වැලිසෑයක තැන්පත් කළ බවත් එතැනට 이르දියෙන් වැඩි රහතන් වහන්සේ නමක් දළදාව වැඳ පුදාගෙන කුමන හෝ කරදරයක් සිදුවහොත් තමන් වහන්සේ මතක් කරනා ලෙස දැක් වූ බව දැක්වේ. කෙසේ වෙතත් වැලිසෑයේ තිබූ දළදාව නාගලොවින් ආ පණ්ඩුවාර නාගයා නාගලොවට ගෙන ගිය බවත් හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් රහත් හිමිගේ නාමය මතක් කළ බවත් උන්වහන්සේ මැදිහත් වී නාගලොවින් දළදාව නැවතත් සුරක්ෂිතව ගෙන ආ බවත් දැක්වෙනවා. ඉන්පසු දළදාව මෙරටට ගෙන එන්නට නෞකාවක එන අතරතුර නාගලොවින් ආ නාගයින් ඒ නැව ආරක්ෂා කළ බවත් පුද පූජා පැවැත් වූ බවත් කියවෙනවා. ඒ විතරක්ම නෙමෙයි මුහුදු රළ පවා දළදා මහිමයෙන් නැති වූ බව තමයි පැවසෙන්නේ. කෙසේ හෝ මහා දුෂ්කරතා මැද බුද්ධ පරිනිර්වාණයෙන් වසර 856කට පසු දළදා වහන්සේ මෙරටට වැඩම කරනු ලබනවා. ඒ ලංකාපටුනේ සිට මේඝගිරි විහාරය දක්වා එනම් වර්තමාන ඉසුරුමුණි විහාරයට. එහිදී භික්ෂූන් වෙත පවරන ලද දළදාව උන්වහන්සේලා විසින් කිත්සිරි මෙවන් රජුට බාර දී තිබෙනවා. රජුත් මහා හරසරින් දළදා පුද පූජා මැද දළදාව අනුරාධපුර අගරාජධානියේ තැන්පත් කරනු ලබනවා. ඉතින් මේ විදිහට පුද පූජා කරන අතරතුර රජුට කුඩා සැකයක් පහළ වෙනවා. ඒ තමයි අසා ඇති විදිහට ගෞතම බුද්ධ දන්ත රත්නය සුදු පැහැයෙන් විය යුතු බවත් ලැබී ඇති දන්ත ධාතුන් වහන්සේගේ පැහැය අඩු බවත්. ඒ සැකය ඇති වූවහාම අපේ මේ උතුම් දළදා වහන්සේ ප්‍රාතිහාරයක් සිදු කර තිබෙනවා. ඒ වහාම තම රැඳවුමෙන් අහසට පැන නැගී ශ්වේත වර්ණයෙන් රශ්මි විහිදුවාලීම. පසුව රජු සමාව අයද ජල බඳුනකට දළදාව වඩම්මවා පසුව රන්සලු 500කින් වැසූ බවත් ඒ රන්සලු දෙබෑ කරමින් නැවතත් අහසට පැන නැගී බවත් නැවතත් සමන් පිච්ච මලින් වැසූ බවත් නැවතත් අහසට පැන නැගී ගිය බවත් දැක්වේ. ඒ මහා ප්‍රාතිහාරයෙන් පසු අපේ රජවරු සැක සංකා රහිතව මහත් වූ පුද පූජා කළ බවත් තමයි දාතා වංශය දළදා පූජාවලිය ඇතුළු මහා පැරණි ග්‍රන්ථයන් තුල දැක්වෙන්නේ. මෙරට පැවති සෑම රාජධානියකම මුදුන් මල් කඩමෙන්ම රජුගේ රාජ උරුමය පවා තහවුරු කරන මහා අමිල වස්තුව වූ අප මහා දන්ත ධාතුන් වහන්සේ කෝට්ටේ රාජධානි සමයේදී හිරිපිටිය රාළ විසින් ආරක්ෂාව පතා දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් තුල තැන්පත් කරනු ලැබුවා. ඒ පෘතුගීසීන් මෙරටට පැමිණ ධර්මපාල රජු මෙරට ඔවුන් වෙත ලබා දීමෙන් පසු දළදාව අහිමි වූ සශ්‍රීක කෝට්ටේ පුරවරය වල්වැදී ගිය බව තමයි ඉතිහාසයේ දැක්වෙන්නේ. ඉන්පසුව පළවෙනි විමල ධර්ම සූරිය රජු විසින්
මහත් හරසරින් සෙන්කඩගල රාජ්‍ය වඩම්මවා වදාළ දළදා වහන්සේ රාජගෞරව හා පුද සත්කාර සහිතව මහනුවර දළදා මාලිගයේ තැන්පත් කළ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඇසළ මහා පෙරහරට දළදා වහන්සේ වීදි සංචාරය කිරීමේ පෙරහැරත් පවත්වා ඇත්තේ මෙරට ශාස්ත්‍රීයත්වයේ මාණික රත්නය උතුම් දළදාව බව වටහාගෙන අති උතුම් දළදා වහන්සේ එතෙන් සිට මහා පුද පූජාවන්ටත් ලෝවැසියන්ගේ ගෞරවාදරයටත් පත් අති උත්තම වාම දළදා වහන්සේ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට නම් කරනු ලැබුවා. ඉතින් මේ කතා අතරේ කිවිය යුතුම තවත් ප්‍රාතිහාරයක් තියෙනවා. ඒ තමයි යටත් විජිත කාල සීමාවේදී සිදුවෙච්ච දෙයක්. ඉතින් 1918 දී ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම තහනම් කරනු ලැබුවා. පූජෝපහාරද නවත්වනු ලැබුවා. මේ 1927 දක්වා වසර 11ක කාල සීමාවක් තුල සිදු කෙරුණා. මේ කාල සීමාවේදී මහා දුර්භික්ෂයක් පැතිරෙන්නට වුණා. ආහාර පාන හිඟවීමත් මහා පීඩාවක් ඇති කිරීමත් මේ යුගයේ මිනිසුන් දළදාවට පුද පූජාහාර නොකිරීම නිසා එසේ සිදු වූ බවත් කියන්නට පටන් ගත්තා. උද්ඝෝෂණයන් සිදු කිරීමත් සමග එයින් පීඩාවටපත් ඉංග්‍රීසීන් දළදා වහන්සේට පුද සත්කාර කොට වීදි පුරා ගෙන යන්නට මිනිසුන්ට අවස්ථාව ලබා දුන් බව පැවසෙනවා. එසේ වීදි සංචාර කරන අතරතුර මහා වර්ෂාවක් ඇදහැලි වියලී ගිය පොළව සරුසාර වූ බව තමයි පැවසෙන්නේ. ගංගා දෙගොඩ තලා ගිය බවත් එය දළදා වතුර නමින් ඉතිහාසගත වූ බව තමයි දැක්වෙන්නේ. මේ බව අවබෝධ කරගත් ඉංග්‍රීසීන් මෙය සැබවින්ම මහා ප්‍රාතිහාරයක් ඇති උතුම් වස්තුවක් බව තේරුම්ගෙන පුද සත්කාර කළ බවත් දැක්වෙනවා. අද වෙන විට මල්වතු හා අස්සිරි මහනා හිමිවරුන් යටතේත් දියවඩන නිලමේ යටතේත් බාරකාරීව මේ උතුම් වස්තුව මහනුවර ශ්‍රී දළදා මාලිගය තුල විරාජමාන කර තිබෙනවා. ඉතින් මේ මහා බල ඇති උත්තම ශ්‍රී වාම දළදා වහන්සේ ඉමහත් ගෞරවයෙන් ආදරයෙන් අපිත් වන්දනාමාන කරමු. ඒ වගේම ඒ උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට යන බැතිමතුන් ඒ උත්තම පූජා භූමිය අපවිත්‍ර නොකොට ශ්‍රද්ධාවෙන් එහි ගොස් කුසලයන් රැස් කරගෙන පැමිණෙතයි අපි බලාපොරොත්තු වෙමු. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.